ආයුබෝවන් කුලපිටිය පුරවරයෙන් සත්කෝරළයට සත්කෝරළ පුරවරයෙන් සමස්ත ලංකා ද්වීපයටවත් පෙරහර මංගල්‍යක අසිරිය ලාංකේය සංස්කෘතික අනන්‍යතාවය රැගෙන යන පෙරහර මංගල්‍යයක් තමයි කුලපිටිය දුරුතු මහා පෙරහර මංගල්‍යය කියලා කියන්නේ. ඉතින් ඒ පෙරහර මංගල්‍යයේ 31 වන දිගහැරුමට තවත් ඉතිරි වෙලා තියෙන්නේ දින කිහිපයක් පමණයි. ඒ වගේ පසුබිමක අපි හිතුවා පෙරහර මංගල්‍ය සඳහා දායකත්වයේ සපයන ඒ පාර්ශවයන් සම්බන්ධ කරගෙන ඔබට පෙරහර මංගල්‍ය පිළිබඳව නිරතුරුවම යාවත්කාලින වන තොරතුරු ඔබට සමීප කරන්නට. ඉතින් ඒ කාර්යය මේ විදිහට අද දවසේදී අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. එහි ප්‍රථම අධීර විදිහට අපි හිතුවා පෙරහර මංගල්‍ය ඔබ දන්නවා පසුගිය වසර ද්විතීය පුරාවටම අති සාර්ථකව කුලපිටිය දුරුතු මහා පෙරහර මංගල්‍ය නිවසේ සිට පෙරහර නරඹන ඔබට ඔබේ ඇඟිලි තුඩ බාණයට පෙරහර මංගල්‍යයේ අසිරිය රැගෙන්නට ශක්ති අපි කටයුතු කළා. ඉතින් ඒ සත්‍යමය තවදුරටත් ඉදිරියට තබමින් මෙවර පෙරහර මංගල්‍යයේ 31 වන දිගහැරුමත් ඔබට සජීවීව සම්ප්‍රේෂණය කරන්නට අපි මේ වන විට සියලුම කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඉතින් ශක්ති සජීවී විකාශන ඒකකයේ ඒ සඳහා අවශ්‍ය ඒ මඟ පෙන්වීම සහ අධීක්ෂණ කටයුතු සිදු කරමින් අපිව නිවැරදි දිශානුදේ කරා යොමු කරන BMSS කුමාරි ගරු විදුහල්පතිතුමිය අද දවසේදී අපි වැඩසටහනට ප්‍රථමයෙන්ම සම්බන්ධ කරගත්තා. ආයුබෝවන් විදුහල්පතිතුමිය. ආයුබෝවන්. ඉතින් විදුහල්පතිතුමිය මේ මම මුලින්ම දැනගන්න කැමතියි පෙරහර මංගල්‍යයක් කියලා කිව්වහම හුදෙක් ඒ නරඹන්නාගේ net පිනවන්න ඒ නරඹන්නාගේ විනෝදාස්වාදයට එහා ගිහිල්ලා සමාජමය සංස්කෘතිමය වටිනාකම ඒ සමාජයට දායාද කිරීමේ වගකීමක් ඒ පෙරහර මංගල්‍ය සිදු වෙනවා. ඉතින් ඔබතුමිය කොහොමද දකින්නේ පෙරහර මංගල්‍යකින් සමාජයට අර සංස්කෘතික අනන්‍යතාවය රැගෙන යන ආකාරය? හොඳයි. කුලියාපිටිය අසද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරය මූලික කරගෙන කුලියාපිටිය පුරවරයෙන් වයිඹ පළාතට සත්කෝරළයට පිදෙන ඊටාම සුවිශේෂ වූ සංස්කෘතික මංගල්‍යයක් තමයි මේ දුරුතු මහා පෙරහර මංගල්‍ය කියලා කියන්නේ. මේ දුරුතු මහා පෙරහර මංගල්‍ය වාර්ෂිකව පවත්වාගෙන එනවා. එතකොට මේ 2026 වර්ෂයේදී 31 වෙනි වරට තමයි මේ දුරුතු මහා පෙරහර මංගල්‍ය පවත්වන්නේ. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි හැම කෙනෙකුටම ඊටාම හොඳින් මතක තියෙනවා දළදා පෙරහැර. මොකද දළදා පෙරහැර කියන්නේ ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ සියලුම සංස්කෘතික ආගමික අංගයන් එක්තැන් කළ අවස්ථාවක්. ඉතින් මේ දළදා පෙරහැර සංකේතවත් කරමින් කුලියාපිටිය පුරවරයේ අසද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරයේ සර්වඥ ධාතුන් වහන්සේ පිරිවර කරගෙන උන්වහන්සේට දක්වන පුද පූජාවක් වශයෙන් මේ ප්‍රදේශ වාසීන්ගේ ගෞරවය දක්වීමක් වශයෙන් තමයි මේ දුරුතු මහා පෙරහර මංගල්‍ය පවත්වන්නට යෙදෙන්නේ. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ සංස්කෘතික අංගයන්, මේ වයිඹ පළාතේ සත්කෝරළයේ සංස්කෘතික අංගයන්, ඒ වගේම මුළු ලංකාවේම තියෙන සංස්කෘතික අංගයන් එක්වීමක් සිදු වෙනවා. ඉතින් ආගමික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන්ුත් එකතු වීමක් මේ පෙරහර මංගල්‍ය වෙනුවෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේක ඊටාම සුවිශේෂී අවස්ථාවක් වෙනවා. එදින සඳහන් කරපු කාරණාවත් එක්කම මට මගේ අවධානය යන්නේ පෙරහර මංගල්‍යකින් සමාජයට සමාජමය පණිවිඩයක් රැගෙන යනවා. ඉතින් මම කැමතියි ඔබතුමියකින් දැනගන්න කුලපිටිය දුරුතු මහා පෙරහර මංගල්‍ය විදිහට මේ පෙරහර මංගල්‍යයෙන් සමාජයට රැගෙන යන්නේ සමාජයේ මිනිසුන්ට රැගෙන යන්නේ කොයි වගේ පණිවිඩයක්ද කියන කාරණා. ඔව් හැම ආගමකින්ම හැම සංස්කෘතියකින්ම බලාපොරොත්තු වෙන්නේ අපි මිනිස්යන් විදිහට එකට එකතු වෙලා කටයුතු කිරීම. ඉතින් මේ හැම ආගමකම කියලා දෙන්නේ හැම සංස්කෘතියකින්ම බලාපොරොත්තු වෙන විදිහට අපි හැම දෙනාගේම ඒ ජාතීන්ට ඒ ආගම් වලට අනන්‍ය වූ අංග එකතු කරගෙන අපි හැම කෙනෙක්ම එකම පෙරහැරක එකම මාර්ගයක ගමන් කරනවා. ඉතින් මම හිතන්නේ මේ කුරියාපිටිය ප්‍රදේශ වාසීන් විදිහට අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා කටයුතු කරන අවස්ථාවක්
අපි හැම ජන වර්ගයකම ආරක්ෂාව හැම ජන වර්ගයකම සහයෝගය ලබා දෙන අවස්ථාවක්. ඉතින් මේ හැම දෙයකින්ම අපි හැම කෙනෙක්ම එකට එකතු වෙලා කටයුතු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ජන වර්ග එකතු වීම, ඒ වගේම ආගමික සියලුම දෙනා එකතු වීම මගින් අපි හැම කෙනෙක්ම එකට කටයුතු කිරීම, එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කටයුතු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි දැන් එතුමිය සඳහන් කරපු විදිහට පෙරහර කියලා කියන්නේ බොහෝ පාර්ශවයන් එකට ඒකරාශී කරන තැන. ඉතින් මේ විදිහට පෙරහරකට පාසලක් විදිහට ගත්තාම ප්‍රදේශීය කුලයපිටිය පුරවරේ පාසල් විදිහට බොහෝ පාසල් ප්‍රමාණයක් පෙරහරට දක්වනවා හරි අපූර්ව ලෙන්ගතුකමක්. ඒ ලෙන්ගතුකමත් එක්ක පෙරහර වංගල්‍ය සඳහා අවශ්‍ය කරන ඒ ශිෂ්‍ය කණ්ඩායම්, අනෙකුත් උපකරණ, අනෙකුත් ආධාර ද්‍රව්‍ය, මේ සියලුම දේවල් පෙරහර වංගල්‍ය සඳහා දිවයිනේ කුලයපිටිය පුරවරේ පාසල් විසින් සපයනවා. ඉතින් ඒ විදිහට පාසල් වලින් කාර්යභාරයේ ඉච්ඡ සිද්ධ වෙද්දී කුලයපිටිය මධ්‍ය විද්‍යාලය කියලා කියන්නේ ඉන් පියවර ගණනාවක් ඉදිරියට ගිහිල්ලා ඉතාමත් සුවිශාල කාර්යභාරයක් කුලයපිටිය දුරතු මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් ඉටු කරන පාසලක්. ඒ මොකද පසුගිය වර්ෂයන් හා සමානවම මෙවරත් 2026 කුලයපිටිය දුරතු මහා පෙරහර මංගල්‍ය සජීවීව බවට සම්ප්‍රේත කිරීමට අපි සූදානම් සිටිනවා. මම දැනගන්න කැමතියි ඔබතුමියගෙන් මේ පෙරහර මංගල්‍ය සඳහා සමස්ත පෙරහර සඳහාම මේ වෙනකොට කුලයපිටිය මධ්‍ය විද්‍යාලයෙන් දක්වන්න නියමිතව තිබෙන්නේ මොන වගේ සහයෝගයක්ද? ඔව්. කුලයපිටිය මධ්‍ය විද්‍යාලය තමයි මේ ප්‍රදේශයේ තිබෙන ප්‍රධානතම පාසල. ඒ නිසාම අපිට සුවිශේෂී දායකත්වයක් දැක්වීමේ අවස්ථාව ලැබිලා තියෙනවා මේ දුරුතු මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන්. විශේෂයෙන්ම කුලයාපිටිය මධ්‍ය විද්‍යාලීය ශක්ති මාධ්‍ය ඒකකය මේ දුරුතු මහා පෙරහර සජීවීව නැරඹීමේ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. අපි ඊටාම සාඩම්බරයෙන් මතක් කරනවා කුලයාපිටිය මධ්‍ය විද්‍යාලීය ශක්ති මාධ්‍ය ඒකකය ඒ සඳහා ඇතිතරම් ශක්තියෙන් යුක්ත කණ්ඩායමක් ඉන්නවා. අපේ දරුවෝ, ඒ වගේම ආචාර්ය මණ්ඩලය මේ හැම කෙනෙක්ගේම දායකත්වයෙන් අපි මෙවරත් මේ දුරුතු මහා පෙරහර මංගල්‍ය සජීවීව ශ්‍රී ලාංකිකයන්ට දැක බලා ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ විද්‍යාලයේ ශිෂ්‍ය බට කණ්ඩායම්, ශිෂ්‍ය නායක නායිකා කණ්ඩායම්, ඒ වගේම රතකුරුස සංගමය, ඒ වගේම විවිධ සංගම් අපේ විද්‍යාලයේ සිටින මේ දරුවෝ සියලු දෙනාම එකතු වෙලා හැම සහයෝගයක්ම මේ විද්‍යාලය වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ අසැද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරය ප්‍රදේශයේ තියෙන ඊටාම වැදගත්, ඒ වගේම ඊටාම හැම පාසලකටම අධ්‍යාපනික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආගමික වශයෙන් උදව් පදව් කරන ස්ථානයක්. ඒ නිසා මේ අවස්ථාවේදී කෘතගුණ සැලකීමක් වශයෙන් උත් කුලයාපිටිය මධ්‍ය විද්‍යාලය අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ඊට සිතින් සැදී පැහැදී සිටිනවා. ඔව්. ඒක එක්කම තමයි එතුමිය සඳහන් කළා මෙවරත් අඛණ්ඩව දෙවන වරටත් කුලයාපිටිය මධ්‍ය විද්‍යාලීය ශක්ති මාධ්‍ය සංසදයේ සූදානම්ව සිටිනවා පෙරහර මංගල්‍ය සජීවීව ඔබේ ඇඟිලි තුඩ මානයට රැගෙන යන්නට. ඉතින් මෙවරත් ඔබට පෙර වර්ෂයන් හා සමානවම ඉන් තරමක් ඔබට ගොස් මෙවර පෙරහර මංගල්‍ය සජීවී විකාශනය කිරීමට අපි කටයුතු සූදානම් කරමින් සිටිනවා. ඉතින් ඒක සිහිපත් කරන්න ඕන කාරණාව තමයි ඔබ සියලුම දෙනාට කුලයාපිටිය මධ්‍ය විද්‍යාලීය ශක්ති මාධ්‍ය සංසදය කියලා කියන්නේ ලංකාවේ එකම මාධ්‍ය ඒකකය නොවුනත් ලංකාවේ පෙරහරක් සජීවී විකාශනය කරන එකම පාසල් මාධ්‍ය ඒකකය. ඒ වගේම තමයි ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පෙරහරක් සජීවී විකාශනය කරන එකම පාසල් මාධ්‍ය ඒකකයේ විදිහටත් ශක්ති මාධ්‍ය සංසදය නම් දන්නවා. ඉතින් මම කැමතියි ඔබතුමීගෙන් දැනගන්න ඒ විදිහට එකම පාසල ශ්‍රී ලංකාවේ පෙරහරක් සජීවී විකාශනය කරන ඒ පාසලේ විදුහල්පතිතුමිය විදිහට ඔබතුමියට කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ ඒ කාර්යය සම්බන්ධයෙන්? ඔව්, කුලයාපිටිය මධ්‍ය විද්‍යාලය කියන්නේම මේ ප්‍රදේශයේම ඉන්න දක්ෂම දරුවෝ එක් රැස් වෙලා තිබෙන අධ්‍යාපනික මධ්‍යස්ථානයි. ඇත්තටම මේක ශිල්ප මහෝඝය ශාස්ත්‍ර නිධානයේම තමයි. ඉතින් මේ අධ්‍යාපනික වශයෙන් උසස් ජයග්‍රහණ ලබාගත් දරුවෝ ඒ අයගේ නොයෙකුත් කුසලතාවයන් ඔප්නම්වා ගන්න ස්ථානයක් තමයි මේ කුලයාපිටිය මධ්‍ය විද්‍යාලය. ඒ අතරින් එක් අවස්ථාවක් තමයි මේ ශක්ති මාධ්‍ය සංසදය කියලා තියන්නේ. මේ විද්‍යාලයේ ඉන්න ඉතා දක්ෂ දරුවෝ ඡායාරූපකරණය,
මාධ්‍යකරණය සඳහා දක්ෂතාවය දක්වන ඒ වගේම මේ සඳහා ඇල්මක් ඇති දරුවෝ තමයි මේ සඳහා ඒකරාශී වෙලා ඉන්නේ. ඉතින් ඊටාම සතුටු වෙනවා. ඒ වගේම ඊටාම අභිමානයෙන් යුතුව කටයුතු කරන්නේ, ඊටාම අභිමානයෙන් යුතුව කතා කරන්නේ මේ දරුවෝ ගැන. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ දරුවෝ ප්‍රථම වතාවට පාසල් මාධ්‍ය ඒකකයක් මේ ආකාරයට දුරුතු මහා පෙරහැර සජීවී විකාශයට එකතු වෙන්නේ. ඊටාම සතුටුයි මේ අවස්ථාව පිළිබඳව. ඉතින් බොහොමත් ස්තුතියි ඔබතුමිය අද දවසේදී අපේ මේ වැඩසටහනත් සමග සම්බන්ධ වුණාට. ඉතින් අපි සූදානම් මෙවරත් කුලියාපිටිය දුරුතු මහා පෙරහැර මංකල්‍ය 2026 ඔබට සජීවී ඔබේ ඇඟිලි තුඩ මානයට රැගෙන එන්නට. ඉතින් ඊටමත්ෙන් සිට අපි සූදානම් පෙරහැර මංකල්‍යයේ යාවත් කාලින වන සියලුම තොරතුරු ඔබ වෙතට ලබසෙනින් සම්ප්‍රේෂණය කරන්නට ඔබට පුළුවන් ශක්ති මීඩියා යුනිනිල Facebook පිටුව හරහා ඒ වගේම ශක්ති මීඩියා යුනිනිල YouTube නාලිකාව හරහා සහ ශක්ති මීඩියා යුනිට් WhatsApp channel එක හරහා ඔබට අවශ්‍ය කරන ඒ සියලුම තොරතුරු දැනගන්න. ඉතින් ඊළඟ වැඩසටහනේ හම්බුන තුරු අපි අදට සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.